Shaft Princess Day vlogs and my lifestyle. Hi friends, welcome back to my YouTube channel. On other vlog එක තමයි random day in my life vlog එකක්. ඉතින් අපේ ගෙවල් පැත්ත හරිම සීතලයි මේ දවස් ටිකේ. ඒ නිසා මම socks දාගෙන තමයි රැන්දා ගත්තේ. ඉතින් හරිම සීතලයි. ඊට පස්සේ මම මගේ බෙඩ් එක මේක කරලා quick shower එකක් දාගෙන ආවා. ඊට පස්සේ මම ඉතින් කෑවා මගේ breakfast එක මම ගත්තා. ඉතින් යාළුවෝ ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම ඔයාව මගේ channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ පොඩි වැඩයි. මගේ YouTube channel එක subscribe කරලා like කරලා share කරලා අමතක නොවි comment එකකුත් දාන්න. ඔන්න ඔහේ ඉන්න එකට මගේ වීඩියෝ එකට පොඩි comment එකක් දාන්නකෝ. දැන් මම මේ ඔයගලන්ට පෙන්නන්නේ මමම හදපු pen stand එක. ඉතින් මම මේක වීඩියෝ එකක් ගත්තේ නෑ හදන විදිහ because මම හිතුවා මේක මට හරියට එන්නේ නැති වෙයි කියලා. ඉතින් මම ගත්තේ නෑ. ඉතින් මට ගණන් පන්තියේ පොඩි වැඩ වගේක් තිබුණා. අද නෙමෙයි ගණන් පන්ති තියෙන්නේ. හැබැයි මම ඒ පන්තියේ තියෙන වැඩ ටිකක් කරා. ඊට පස්සේ යාළුවනේ මම මගේ ලන්ච් එක ගත්තා. නමුත් මම ලන්ච් එක ගන්න ක්ලිප් එක විතරක් මගේ අතින් ඩිලීට් වුණා. සෝ ඒ නිසා වීඩියෝ එකට ඒක ඇටච් කරගන්න මට බැරි වුණා. ඊට පස්සේ මම ලන්ච් එක අරන් 3ට විතර මම ෆෘට්ස් ටිකක් ගත්තා. ඊට පස්සේ මම නිදාගත්තා. ඉතින් මට හරිම නිකන් මං ඇඳට ගිහින් හිටියේ. ඊට පස්සේ මට නිදිමත ආවා. මම නිදාගත්තා. ඊට පස්සේ 4:17 වගේ තමයි මම නැගිටලා මූණ හොදලා අපේ අම්මා ඉල්ලුවා කේක් ඕනි කියලා. ඉතින් මම මේ වීඩියෝ එකක් බැලුවා පෑන් එකෙන් හදනවා වගේ. ඒක හරි ලේසි හදන්න. මම මීට කලිනුත් හදලා තියෙනවා. ඒක මට හොඳට ඇවිල්ලා තිනවා. ඉතින් මේ පාර හොඳ දෙයක් කරන්න ඕනි. ටිකක් හෙල්දි දෙයට කන්න ඕනි කියලා මම ආටා පිටි එකතු කරා. ඉතින් ඒක තමයි මම කරපු මෝඩ වැඩේ. අපේ අලුත් ලිප ටිකක් මොනවද ගැටලුවක් කියලා පරණ ලිප හදාගත්තා. ඉතින් ඒකේ ගින්දර වැඩියට තමයි එන්නේ. ඒගොල්ලන්ට පේනවා ඇති. මම පොඩ්ඩයි ගින්දර තිබ්බේ. හැබැයි ඒක බැලුමට ගොඩක් ගින්දර වගේ නෑ. නමුත් ඒක ඇත්තටම ගොඩක් ගින්දර තියෙනවා. ඊට පස්සේ ආටා පිටි දානකොට මට ඒක කැටි ගැහෙන්න ගත්තා. ඉතින් මම සැලුනේ නෑ. මම ඒක එක දිගටම හදාගෙන ගියා. ඉතින් ඔන්න ඔය වගේ රෙසිපීස් මට විතරයි අනේ හදන්න පුළුවන් වීඩියෝ එකේ එන්ඩ් එකේ මේ කේක් හදන වීඩියෝ එකේ එන්ඩ් එකේ පොඩි ට්විස්ට් එකක් තියෙනවා ඔයගලන්ට ඒක බලන්න. ඉතින් ටඩා මේක තමයි මම හදපු Oh my God. ලස්සන කේක් එක. ඉතින් මේ වගේ කේක් මට විතරයි හදන්න පුළුවන් හැත්ත. ඇත්තටම ඕක ඉතින් කන්න බෑ මෙලෝ රහක් නෑ. හෙල්දියට කන්න හිතුවා කියලා මම බෑ ඉතින්. ඉතින් ඕක මම විසි කරා. ඊට පස්සේ අපේ අම්මා ගිහින් අනිද්දා ගිහින් ටවුමෙන් චොක්ලට් කේක් අරන් ආවා. මට හෙට ඉංග්‍රීසි පන්ති තියෙන නිසා මම පොඩ්ඩක් ඉංග්‍රීසි පොත බලාගත්තා. ඊට පස්සේ මම බ්‍රෙඩ් ඔම්ලට් එකක් හදලා කාලා රෑ නිදාගත්තා.